දුවේ පුතේ අද අපි කතා කරන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂයේ ප්‍රමාණ විල්පත් සකස් කිරීම සහ පිරිවැය ගණනය කිරීම කියන ඒකකයට අදාළව මිනුම් සටහන් කර ගැනීම කියන කොටස. මිනුම් සටහන් කර ගැනීම. මේ මිනුම් සටහන් කර ගැනීමේදී අපිට ප්‍රමාණ ලබා ගැනීමක් සිද්ධ කරන්න වෙනවා. මේ ප්‍රමාණ ලබා ගැනීම ක්‍රමවේද 3ක් යටතේ අපිට ගන්න පුළුවන්. ක්‍රමවේද 3ක් යටතේ අපිට ගණනය කිරීම කරන්න පුළුවන්. අපි බලමු මේ ක්‍රමවේද තුන මොනවද කියලා. ප්‍රමාණ ලබා ගැනීම. පළවෙනි ක්‍රමය විදිහට මධ්‍ය රේඛා ක්‍රමය. මධ්‍ය රේඛා ක්‍රමය. දෙවැනි ක්‍රමය විදිහට ගන්න පුළුවන් සාම්ප්‍රදායික ක්‍රමය. සාම්ප්‍රදායික. තුන්වෙනි ක්‍රමය හරස් ක්‍රමය. හරස් ක්‍රමය. මේ මධ්‍ය රේඛා ක්‍රමය, සාම්ප්‍රදායික ක්‍රමය, හරස් ක්‍රමය කියන ක්‍රම තුනේ අපි භාවිතා කරන්නේ මධ්‍ය රේඛා ක්‍රමය. ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව ඇතුළේ ප්‍රමාණ ලබා ගැනීම සඳහා මධ්‍ය රේඛා ක්‍රමය තමයි පුතේ අපි භාවිතා කරන්නේ. හරිද පුතේ? අපි බලමු අභ්‍යන්තර මිනුම් දීලා තියෙන අවස්ථාවකදී මධ්‍ය රේඛා දිග ගණනය කිරීමක් සිදු කරන්නේ කොහොමද කියලා. හරි. මේ රූප සටහනේ ඔයාලට පේනවා අභ්‍යන්තර මිනුම් දීලා තියෙනවා. අභ්‍යන්තර මිනුම් දීලා තියෙනවා. මේ කහ පාටින් පෙන්නලා තියෙන පුතේ මධ්‍ය රේඛාව. මෙයාගේ අභ්‍යන්තර මිනුම් වල දිග 3500ක් කියලා පෙන්නලා තියෙනවා. පළල 2500ක් කියලා පෙන්නලා තියෙනවා. මේ පහළ රූප සටහනේ වෙනම 225ක් පෙන්නලා තියෙනවා. මේ මෙයාගේ බිත්තියේ පළල. බිත්තියේ පළල. මධ්‍ය රේඛා දිග ගණනය කිරීමකදී මේ සම්පූර්ණ දිග ගණනය කරන්න අපිට අවශ්‍ය වෙනවා. හැබැයි අපිට දීලා තියෙන්නේ මෙයාගේ අභ්‍යන්තර මිනුම් විතරයි. මේ අභ්‍යන්තර මිනුම් වල එකතුවෙන් අපිට ගන්න පුළුවන් අභ්‍යන්තර රේඛාවල එකතුවක් විතරයි. අපි මේ தත්ත්ව උපයෝගී කරගෙන කොහොමද බලමු මධ්‍ය රේඛාව ගණනය කිරීම කරන්නේ. 3500 දෙක. මේ පහළ සහ ඉහළ කොටස් දෙක. 3500 මේ වගේ කොටස් දෙකක් තියෙනවා. ඒ නිසා අපි මේක දෙකෙන් වැඩි කරනවා. මේ 3500 කියන පුතේ දිග. එහෙනම් අපි මේක දැනගන්න පහසු වෙන්න මේ අතර දාගමු ඊතලයක්. 3500 දෙකක්. 7000 මිලිමීටර. ඊළඟට මෙතන තියෙනවා මෙයාගේ උස කීයද? 2500යි. එහෙනම් උස 2500යි. ඒ වගේ දෙකක් තියෙනවා පුතේ. මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා. එහෙනම් අපි මේවා දෙකෙන් වැඩි කරනවා. එතකොට මෙයාගේ උත්තර එනවා 5000. මේ දෙන්නාගේ එකතුව 12000 මිලිමීටර. මේ 12000 කියන්නේ අභ්‍යන්තර රේඛාවල එකතුව. හැබැයි මධ්‍ය රේඛා දිග ගණනය කරන්න නම් අපිට මෙන්න මේ අඩුපාඩු උන කෑල්ල නැත්නම් මදි උන කොටස අපි ආපහු මේකට එකතු කරන්න ඕන. මේක එකතු කරන්නේ කොහොමද? මෙයාගේ බිත්තියේ පළල පුතේ 225 මිලිමීටර කියලා තියෙනවා. 225 මිලිමීටර. හැබැයි අපිට දැන් මදි වෙලා තියෙන්නේ අභ්‍යන්තර රේඛාව ඉඳලා මධ්‍ය රේඛාව දක්වා බිත්තියෙන් භාගයක්. බිත්තියේ ප්‍රමාණයෙන් භාගයක්. එහෙනම් අපිට ගන්න පුළුවන් පුතේ ඉස්සලාම මෙයාට එකතු කරන්න ඕන නිසා add බිත්තියේ පළලින් භාගයක් නිසා අපි මෙතන දා ගන්නවා පුතේ භාගය
භාගයයි කියලා දාන්න. ඊළඟට මේ භාගය එකතු වෙන්න ඕනි දිග අතටත් එකතු වෙනවා. උස අතටත් එකතු වෙනවා. මෙතන දිග අතට එකතු වෙනවා, මෙතන උස අතට එකතු වෙනවා. අපි ඇත්තටම ගත්තොත් මෙතන තියෙන්නේ L සංදියක්. L සංදියක්. මේ L සංදියක් තමයි එකතු කරන්නේ. මෙන්න මෙතන L සංදිය. මේකෙදි බිත්තියේ පළලින් භාගයක් නිසා අපි භාගය දැම්මා. ඊළඟට මේ L සංදිය ඇතුලේ පුතේ භාගය වගේ කෑලි දෙකක් තියෙනවා. භාගය වගේ කෑලි දෙකක් තියෙනවා. මේ බලන්න. මෙතන ඉඳලා මෙතෙන්ට කෑල්ලක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට කෑල්ලක් තියෙනවා. මේ කොටසත් අපි හරියට බලුවොත් L සංදිය. මේකේ L සංදිය ඇතුලේ භාගය කෑලි දෙකක් නිසා තමයි අපි මෙතන 2යි කියලා දාගත්තේ. හැබැයි මේ එකක් අරගෙන මදි අපිට. මේ වගේ L සංදි මේ රූප සටහනේ පුතේ 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. එහෙනම් මේ වගේ කොටස් 4ක් අවශ්‍යයි. 4ක් අවශ්‍යයි. හැබැයි අපි මෙතන ඇඩ් කියලා දැම්මට මෙතන එකතු කරනවා කියලා කිව්වට මොකක් එකතු කරනවා කියලාද අපි මෙතන දාගන්න ඕනේ? L සංදි. එහෙනම් මේකටම තව එකතු වෙන්න ඕන පුතේ බිත්තියේ පළල. නැත්තම් අපිට ගාන හදාගන්න බෑ. මොකේ පළලින්ද කියලා. මේකේ එකතුව මෙයාට එකතු වුණොත් තමයි සම්පූර්ණ මධ්‍ය රේඛා දිග ගන්න පුළුවන්. මෙතන අභ්‍යන්තර රේඛා දිග 12000ක් තියෙනවා. L සංදි වල එකතුව අපි තාම අරන් නැහැ. අපි මෙතන ගණනය කිරීමේ මෙයාගේ උත්තරය ගන්නවා පුතේ 900යි කියලා. මේ 900ත් මේ 12000ත් එකතු වෙන්න ඕන. මේ දෙන්න එකතු වුණාම අන්තිම උත්තරය එනවා 12900යි. එහෙනම් මෙන්න මේකේ මේ රූප සටහනේ අභ්‍යන්තර රේඛා දීලා තිබ්බ රූප සටහනේ මධ්‍ය රේඛා දිග 12900ක් කියලා අපි හදුවා. මම හිතනවා මේ උදාහරණයෙන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කොහොමද අපි අභ්‍යන්තර රේඛා දීලා තියෙන අවස්ථාවක මධ්‍ය රේඛා දිග ගණනය කිරීමක් කරන්න කියලා.